හායි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් කඩෙන් ගෙනාවටත් වැඩිය ගෙදරදීම රසට හදාගන්න කොහොමද කියලා තමයි අද කියන්න යන්නේ. මම කියලා දෙන පුංචි ටිප්ස් එක්කම මේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක මේ විදිහටම හදාගත්තොත් ඔයාට හිතාගන්න බැරි තරම් රස චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරම හදාගන්න පුළුවන්. උයාගන්න බත් එක හොඳට කලවම් කරන්න ඕන නිසා ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට වැඩිපුර තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ මුලින්ම කරන්නේ තෙල් රත් වුණාම බිත්තර දාලා හොඳට බිත්තර ටික බෙද ගන්න ඕනේ. ඒකටම තලාගත්ත ඉඟුරු සුදු ලුණුයි එකතු කරලා ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ ලුණු සහ කෑලි මිරිස් ගම්බිරිස් ටිකක් එකතු කරලා මේ ඔක්කොම හොඳට ටෙම්පරාදු කරගන්නවා. ෆ්‍රයිඩ් රයිස් එක ගොඩාක් සැරට හදාගන්න නැහැ. චිලි පේස්ට් එකෙන් තමයි අපිට ඕන සැර අපි බැලන්ස් කරගන්නේ. ඊළඟට ඔයා කැමති විදියට කැරට්, ගෝවා, බෝංචි, ලීක්ස් මේ ඕන එළවලුවක් කපලා මේකට එකතු කරගන්න පුළුවන්. හැබැයි චිකන් එක බදින්න එපා. මම මේ පෙන්නන විදියට චිකන් ටික තම්බලා චූටි කෑලි වලට කපලා හරි ඉරලා හරි මේ විදියට පාවිච්චි කරන්න. ඊට පස්සේ ඕන කරන අනිත් දේ තමයි කලින් දවසේ උයාගත්ත බත්. කීරිසම්බ වලින් හරි බාස්මති වලින් හරි කලින් දවසේ බත් එක උයලා හොඳට නිවුනට පස්සේ ෆ්‍රිජ් එකක දාලා තියාගෙන තමයි අපි මේ විදියට චිකන් ෆ්‍රයිඩ් රයිස් හරි ඕනම මේ වගේ ෆ්‍රයිඩ් රයිස් වර්ගයක් හදන්න පාවිච්චි කරන්නේ. අවසානයේ සීනි ටිකක් එකතු කරලා ෆ්‍රයිඩ් රයිස් එකේ රස වැඩි කරගන්න පුළුවන්. මොකද අපි කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැහැනේ. ඒක නිසා තමයි එහෙම කරන්නේ. මම තවත් ෆ්‍රයිඩ් රයිස් එක රස කරගන්න ඕන ටිප්ස් ටිකක් උඩ කැප්ෂන් එකේ ලියලා තියෙනවා. ඔයා හදනවා නම් ඒවත් කියවලා බලලම ෆ්‍රයිඩ් රයිස් එක ඒ විදිහට හදලා බලන්න ගොඩාක් රසටයි. පොඩ්ඩ හරි මාසයි චිකන් ෆ්‍රයිඩ් රයිස් කන්න. එහෙනම් ඉතින් ඔන්න ලෝකලමා තියෙන දවසේ මේ රස ෆ්‍රයිඩ් රයිස් එක හදලා තියලා ඒ පුංචි හිත සතුටින් පුරවන්න.